හලෝ ආයුබෝවන් වණක්කම් අස්සලාමු අලයිකුම්. ඉතින් ඔන්න කාලයකට පස්සේ වීඩියෝ එකක් දානවා. ඉතින් චීතීගෙන් හරි පුදුම දෙයක්. ඒක මම එහෙම කියන්නේ හේතු කීපයක් තියෙනවා. මීට අවුරුද්දකට විතර කලින් මගේ තාත්තනේ තියෙනවා. ඒ තාත්තනේ තියෙනත් එක්කම මට ඉමර්ජන්සි එකක් දාගෙන හදිස්සියම ලංකාවට යන්න වෙනවා. ඒ ගියාට පස්සේ හරියටම බැලුවොත් අද තමයි මම ආයෙ ලංකාවට යන්නේ. ඉතින් වැකේෂන් එකක් විදිහට ලංකාවට යනවා කියන්න පුළුවන්. දවසක් තමයි අද. ඉතින් අවුරුද්දකට විතර පස්සේ ඔන්න වීඩියෝ දානවා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා මේ දවස් ටික. මම දැන් එයාපෝට් එකේ ඉන්නේ, ඩුබායි එයාපෝට් එකේ. අපි දැන් යනවා. ඉතින් මෙතන මෙට්‍රෝ එක නැගලා තමයි යන්න තියෙන්නේ. අපි ගිහලා බලමු. ඉතින් මම දැන් නම් ඉන්නේ ඩුබායි ඩියුටි ෆ්‍රී එකේ. ඔයාලට පේනවා ඇති. අට විශාල ඩියුටි ෆ්‍රී එකක් තියෙන ඩුබායි එයාපෝට් එකේ ඩියුටි ෆ්‍රී කියන්නේ. අතරම මේක එක පැත්තක් විතරයි. පර්ෆියුම් ඊට පස්සේ බෑග්ස් ගිහලා බලමු මේ පැත්තට මොනවද දෙන්නේ කියලා. කොහොමද දැන් තාමට යන්න පොඩ්ඩක් අමාරුවක් තියෙනවා. ඉතින් මම අතන ඩියුටි ෆ්‍රී එකෙන් ඩුබායි ඩියුටි ෆ්‍රී එකෙන් බඩු ගන්න නැහැ කියලා හිතාගෙන ආවේ. මොකද මේ ලංකාවේ එකෙන් මීට වඩා දෙයක් ගන්න පුළුවන් නිසා. ගණන් වැඩි නැහැ ලොකුවට. බට් අර මම දැන් මේක ඉඳලා උස්සන් යන්නත් ඕනේ. ඊට පස්සේ උතින් කරදරයි ඒක මට. බඩු ගොඩාක් තියෙනවා. ඒක නිසා මේ මම මේක දාගත්තේ බර වැඩි නිසා. එක බර වැඩි ඒක නිසා මම මේක දැන් ඉඳලාම දාගෙන ඉන්නේ. ඩියුටි ෆ්‍රී එක එක්ස්ප්ලෝර් කරනවා නම් සාමාන්‍යයෙන් ඉතින් ෆ්ලයිට් එකකට පැය 2ක් 3ක් තියලා අනිවාර්යෙන් වෙන්න ඕනේ. මොකද ඒ තරම් පට්ටම මේ ලොකු ඒරියා එකක් තියෙනවා. ඩියුටි ෆ්‍රී එක පාස් කරගෙන ඇවිල්ලා දැන් නම් ඇවිල්ලා ඉන්නේ ගේට් 1 එකට. යන ගමන් තමයි. ඒ කියන්නේ ගේට් 1 එකට මම යන ගමන් දැන් ඉන්නේ. මේ සැරේ මම එනවා කියලා ගෙදර කවුරක්වත් දන්නේ නැහැ. ගර්ල් ෆ්‍රෙන්ඩ් විතරයි දන්නේ. උදේට වැඩ ගොඩක් තියෙනවා කරගන්න. කාගෝ බොක්ස් එකක් තියෙනවා කිය කරගන්න. ඒකට ගොඩවත්තර යන්නත් තියෙනවා. මගේ වාහනේ එනවා එයාපෝට් එකට මේකත් අරගෙන. එළින්ම යන්න තියෙන්නේ ගොඩවත්තර කාගෝ බොක්ස් එක කිය කරගන්න. ඉතින් අම්මා හිතන් ඉන්නේ මම එන්නේ ඉරිදට කියලා. මට සිකුරාදේ කොට යනවා. ඉතින් අපි බෝඩින් වෙලා බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඉතින් බඩගින්න ඉවස ගන්නම් බැරුව ආවා ස්ටාර්බක්ස් එකට. බන්න එකක් ගන්න ඉතින් එයාපෝට් එකෙත් ඒ වගේ තමයි පට්ට කරා. හැබැයි රසයි. හොඳයි. බජට් එයාලයින් එකක් බුක් කරලා ලොකු මීල් එකක් හම්බෙන්නේ නැහැ. දැන් 10යි සාමාන්‍යයෙන් පාන්දර 5 විතර නිකන් මුකුත්ම නැතුව ඉන්න ඕන නිසා අනිවාර්යයෙන් මොනවා හරි බොන්න ඕනේ. මේ චෙක් ඉන් කවුන්ටර්ස් ටිකත් වැඩිලි ආන්තම් කරගන්න ඕන වුණා. ඉතින් සීට් නම්බරේ 26E මේක තමයි යන්නේ. ඉස්සරහ ගිහලා බලමු. Seat number 26E. We can find the row number 26 and E is the middle seat. Okay. Message me anyway. It will be 2 before the last seat, and you will have a ice on your left hand side. Okay. හේතු භාණ්ඩ පිටතට වැටි හැකි බැවින් ඒ ගැන ප්‍රවේශ වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. තව ස්වල්ප වේලාවකින් ඔබ ගුවන්ගත වන හේත් කරුණාකර ඔබගේ ආසනයේ සහ කුලා ආසනයේ පසු ඇඳ කිරීම තබා ආසන පටි සැරි කර ගන්න. ඔබගේ ඉදිරි ආසන පොකට්ටුවේ තිබෙන ආරක්ෂක විධිවිධාන පත්‍රිකාව සම්පූර්ණයෙන්ම කියවන්න. මෙම යානය තුළ දුම්පානය කිරීම සම්පූර්ණයෙන් තහනම් බව කරුණාවෙන් සැලකන්න. ඔබ සමතේත ප්‍රීතිදායක ගුවන් ගමනක් පතමු. ස්තුතියි.
$3ක්. ඉතින් රුපියල් 900ක් විතර වෙනවා. ටී එකකුත් ගත්තා. ටී එක $2යි. වෙනත් ටී එකක් ගත්තා $2යි. $5ක් ගියා උඩ. වතුර බෝතලෙකුත් ගත්තා. වතුර බෝතලේ $1යි. රුපියල් 300ක් විතර. ඉතින් දැන් පාන්දර 3යි. තව පැයකමාරක් විතර යන්න තියෙනවා. මේ තියෙන්නේ guys මගේ ටී එකයි මේ ටික. ඉතින් මෙන්න මේක තමයි මම ගත්ත බිස්කට් එක. තව පැයකමාරකින් මේක ලෑන්ඩ් කරනවා අපේ මව්බිමට ශ්‍රී ලංකාවට. ඉන්න එතකොට අපි හම්බෙමු. එතකන් ජය වේවා. Should be on the ground by now. However, due to the delays experienced out of Dubai and dependent on the weather and the air traffic controllers, we expect to have embarked and disembarked in 30 minutes from now. Good morning guys. ඉතින් මම ඩුබායි වල ඉඳලා ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. බණ්ඩාරනායක එයාපෝට් එකේ ඉන්නේ අපි. ඉතින් ඩියුටි ෆ්‍රී වලට ගිහිල්ලා පොඩි shopping පාරක් දැම්මා. දාලා දැන් තමයි බෑග් ටික කලෙක්ට් කරගන්න යන්නේ. ඉතින් ඩියුටි ෆ්‍රී එකෙත් ඩියුටි ෆ්‍රී කියලා දැම්මට බඩු අපි හිතනට වඩා සෑහෙන ගණන්. මට ඉතින් පොඩි පොඩි දේවල් ටිකක් ගත්තා. දැන් තියෙන්නේ මට බෑග් ටික කලෙක්ට් කරගන්න බට් මම දන්නේ කොතනද යන්නේ. පට්ට බිසි ගයිස් මේ එයාපෝට් එකේ ඉතින් මේ මොකද ගොඩක් ෆ්ලයිට්ස් ඇවිල්ලා තිනවා දැන්. ඒ කියන්නේ ඇත්තම කතාව මේ ට්‍රොලි එක එම්ටි ට්‍රොලියක් හොයාගන්න නැහැ. මම යාන්තම් දැන් එම්ටි ට්‍රොලියක් නම් හොයාගෙන ආවා. බෑග් එක කලෙක්ට් කරන්නේ මම හිතනවා මගේ බෑග් එකේ එන්නේ කියලා එකක් එනවා බලමු. දෙකක් තියෙනවා මගේ. බකෙට් දෙකක් තියෙනවානේ. බලමු අපි එක දෙන්නේ කියලා. ඉපන්න යන්න ඕනේ පල්ලෙහාට. බලමු. Okay guys, බකෙට් දෙකයි සියලුම බෑග් ටික ගත්තා. ඉතින් දැන් තියෙන්නේ යන්න. ඒ බෑගේජ් එක ඩ්‍රයිවර් එකකට ෂොප් එක හම්බෙලා තියෙනවා. අපි ඉතින් මෙහි මාමලයි ඩුබායි මාමලයි ඉතින් බෑගේජ් එක පටවනකොට පරිස්සමෙන් පටවන්නේ නැහැ. ඒක ටයර් එකට වැඩි හම්බෙලා තියෙනවා. කොහොම වෙතත් මම දන්නවා ලංකාවට ගිහලා මට බෑග් එකකුත් ඉන්න කලින් ගන්න වෙනවා කියලා. බලමු එහෙනම් අපි යමු එළියට. ගයිස් ලංකාවේ කියන හැඟීම් වෙනවා දැන්. එහෙනම් ඉතින් කට්ටිය බලන් ඉන්නවා විතර ආර කපුදු කතා ගන්න බෑ. බලමු ඊළඟට ඉන්න. ජවලෙන් කට්ටිය යනවා පාට සෙට් එක බලන්න. ඉතින් වාහනේ රවලා ආවිලා ඉන්නේ. මේ සිරාට පාට එක්සයිටඩ්. ඒ කියන්නේ මේ විදිහ මම ආ පළවෙනි සැරේ ගාන්නම් බෑට් එක ඔක්කොම බේරගත්තා. රෙඩ්ලොක් උන්නේ මේ බේරන්න. බෑග් තියෙනවා තුනක්. බකෙට් දෙකයි හෑන්ඩ් කැරි එකයි. ඊට අමතරව මම බොටල් වගේක් ගත්තා. බයිලුයි මොනවාද විස්කි බෝතල් දෙකක්. ඉතින් ඒවත් තියෙනවා. වාහන යන තුන කරගන්න අමාරුයි. ඉතින් මගේ වාහනේ එනවා ඒක අවුලක් නැහැ. වාහනේ නම්බරෙන් තමයි අඳුරගන්නේ. මොකද මේ වාහනේ මම මේ දකින්න ෆස්ට් ටයිම්. ඒක වාහනේ නම්බරෙන් තමයි අඳුරගන්නේ. මට හොයාගන්න බෑ කොහේ ඉඳලාද එන්නේ කියලා. එයා මෙතන හිටියේ. මෙතන හිටියට මෙතන පොඩ්ඩක් අර බිසි වෙන නිසා පොලිසියෙන් මෙයා ඉක්මනට යවනවා. එතකොට එයා ආයේ පාගින්නේ ගිහිල්ලා ආයේ තමයි එන්න ඕනේ.
බලමු. හෙලෝ ගයිස්, ඔන්න ඉතින් එයාපෝට් එකෙනුත් වැඩ කරගෙන කාගෝ බොක්ස් එකත් ක්ලියර් කරගෙන දැන් මම ඉන්නේ ගෙවල් පාරේ. ඉතින් මම දැන් අම්මට කෝල් එකක් ගන්න බලන්න කොහොමද ගෙදරද ඉන්නේ කියලා බලන්න. අපි බලමු ඒ ටික මොකද වෙන්නේ කියලා. දැන් අම්මා දන්නේ නැහැ තාම මම අද එන්නේ කියලා. බලමු ගෙදරටම ගිහිල්ලා මොකද තාත්ත කියලා. මම දැන් යාර කෝල් කරලා කිව්වා මේ ෆ්ලයිට් එක ඩිලේ යන්නේ. එන්න තියෙන දවසට එන්න වෙන්නේ නැහැ කියලා. පට්ටම අවුල් ඉන්නේ දැන් ඈ. පට්ටම අවුල් අපි ගිහලා බලමු මොකද තාත්ත කියලා. දැන් ළඟයි. අපේ කට්ටියම ඉන්න බාප්පලා ඔක්කොම ඉන්නවා. ගිහින් බලමු මොකද තාත්ත කියලා. ඉතින් මං එන්නද ඉන්නද? ඒ බලන්න කත්තර මං හිතුවා අයියා කිව්වා ඔකක් හරි ඔකගේ ප්ලෑන් එකක් ගන්නෙත් නෑ. මම මෙතන ළඟ ඉඳලා ඕකලේ මට ෆ්ලයිට් එක දිනේ. මට කිව්වා ඉතින් හවස් සිනමා බලන්න. අපි ඔක්කොම